ආයුබෝවන් සුබ දවසක්. තිසර ටීවී රසට ඔයන්න. ඉවුම් පියුම් කලාව නව මාවතකට. දන්න නොදන්න හැම කෑමක්ම අලුත්ම රසයකට. රසය ගුණය පිරි අපේ කෑම ඔබේ නිවසට. අපේ කාලයේ රස මහගෙදරට එන්න ගොඩවදින්න. තිසර ටීවී රසට ඔයන්න සීතල දෙසැම්බරයේ නත්තල් උණුසුම විඳින්න ආදරයෙන් බලාගෙන ඉන්න ඔබට තවත් සුවිශේෂී වෙනස්ම වැඩසටහනක් තිළින කරන්නයි අපි සූදානම් වෙන්නේ. ඉතින් සුපුරුදු පරිදි අද දවසෙත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා දේශීය ව්‍යවසායිකා සම්මානලාභී ද සිලෝන් ස්පයිසි හබ් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ මනෝහරි රත්නායක මහත්මිය. ඉතින් අදත් අපි ඔබ බොහොම ආදරයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. තිසර ටීවී රසට ඔයන්න ඔබේ ආලින්දයට අපි එනකං ඔබ බලාගෙන ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් නත්තල් කාලේ සුවිශේෂී විශේෂ කෑම රැසක් අපි ඔබට තිළින කරා. ඉතින් අද ඊටත් වඩා සුවිශේෂී දෙයක් තිළින කරන්න මේ සූදානම් වෙන්න. ඉතින් මම ඔබතුමියගෙන් අහන්න කැමතියි අද දවසේ අපේ ආදරණීයන්ට තිළින කරන්නේ මොන වගේ දෙයක්ද? නත්තලට ගෙදරට එන කට්ටියට පිළිගන්වන්න හොඳ මොක්ටේල් එකක්. ඒක අපි හදන්නේ ටැමරින් වයින් වලින්. මේ ටැමරින් වයින් එකත් මේක පොඩි බෝතලේ මම මේකට ඕන හින්දා ගෙනාවා මේ ප්‍රමාණය දාලා. මේක තමයි ටැමරින් වයින් එක. මේක ටොපියා කියන බ්‍රෑන්ඩ් එකේ සිලෝන් ස්පයිස් හබ් එකේම හදන වයින් එකක්. සාමාන්‍යයෙන් නත්තල් කාලේ කෙනෙක් ගෙදරට එනවා කියන්නේ නත්තල සමරන කිතුණු භක්තිකයන්ට වගේම සියලුම දෙනා හරිම කැමති මේ වයින් එකක් රස විඳින්න. ඉතින් අද දවසේ අපි ඔබට තිළින කරන්න සූදානම් වෙන්නේ ද සිලෝන් ස්පයිස් හබ් වෙතින් නිර්මාණය කරන රසවත් වයින් එකක් එකතු කරලා හදන මොක්ටේල් එකක්. ඉතින් අපි බලමු මොනවද ඒකට අවශ්‍ය ද්‍රව්‍ය කියලා. ඒකට ඕන කරනවා ටැමරින් වයින් එකේ මිලිලීටර් 60. මිලිලීටර් 60. ඊළඟට දෙහියුෂ මේස හැන්දක්, අන්නාසියුෂ, ඊළඟට මේකේ කිතුල් පැණි. කිතුල් පැණි කිතුල් පැණි. ඊළඟට මේ ජින්ජර් ඒල්. මේක ජින්ජර් ඒල් නැත්තම් ඉඟුරු ටිකක් තලලා ඉඟුරු බින්දුවකට වතුර අයිස් වෝටර් දාලා ගත්තත් කමක් නැහැ. සාමාන්‍යයෙන් අපිට මේක ගන්න නැත්නම් අපිට ගෙදර හදා ගන්න පුළුවන් ජින්ජර් යුස් ටිකක් අරගෙන ඒකට කූල් වතුර ටික අයිස් වෝටර් ටිකක් එකතු කර ගන්න පුළුවන්. අයිස් කියුබ්ස්. හරි. එහෙනම් අපි කියලා දෙමු කොහොමද මේ මොක්ටේල් එක හදන්නේ කියලා. අපි ඉස්සෙල්ලම කරන්නේ මම මේ බෝතලේ කඩන්නේ නැහැ. මෙතන තියෙන ඒකෙම තියෙන මිලිලීටර් 60. මේක මැනගන්න ලේසියට මම මේකට දාගෙන ඉන්නවා. අපි ඒක ඔක්කොම මේකට දානවා. අපි මේ මී පැණි ටිකත් මේකට දානවා. කිතුල් පැණි ටිකත් අපි එකතු කරලා. කිතුල් පැණි සෝරි. කිතුල් පැණි ටිකත් එකතු කරලා. මොකද මෙතන සීනි දාන්නේ නැහැ. අපි සීනි පාවිච්චි කරන්නේ නැහැ මේ මොක්ටේල් එකට. දෙහියුෂ ඒක ඇබෝල් රසට කැමති කෙනෙක් ඕන ඊට වඩා ටිකක් වැඩිපුර එකතු කරන්න පුළුවන්. මේ කියන්නේ අන්නාසි ගෙඩියක් බ්ලෙන්ඩ් කරලා අන්නාසි වලින්ම විතරක් හදාගත්ත ජූස් එකක්. මේක ආටිෆිෂල් මුකුත් එහෙම එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි ගත්ත වයින් එක මිලිලීටර් 60ක් නේ. ඒකට කොච්චර ප්‍රමාණයක් එකතු කරන්න ඕනද? ඒකට මම එකතු කරා මිලිලීටර් 500යි. මිලිලීටර් 500. ලිපාචත කාලවල් වලනවා. මේක ජින්ජර් ඒල් එක දැම්මහම වැඩි අර ක්‍රිසි ගතියක් එනවා. අර කාබනේට් ගතිය එනවා. ඒකෙන් අමුතු මේ එකක් එනවා ඩ්‍රින්ක් එකට. වයින් එකත් එකතු කරලා හදන මොක්ටේල් එකක් නිසා ඒක වෙනස්ම රසයක් එනවා. දැන් තියෙන්නේ අපිට රාසෝසරව දාලා සාමාන්‍යයෙන් අපි මිලිලීටර් 60ට පයිනැපල් ජූස් එක අපි එකතු කරා මිලිලීටර් 500ක්. මේක කී දෙනෙක්ට වගේ අපිට පිළිගන්වන්න පුළුවන්ද?
ලේතරත් 300ක් තියෙනවා. ඒකෙත් 375ක් විතර තියෙනවා. 6 දෙනෙක්ට විතර 6 දෙනෙක්ට විතර පිළිගන්නම් පුළුවන්. බොන ප්‍රමාණය අනුව තමයි තියෙන්නේ. වැඩි වෙලාවක් ගියත් නෑ නේද අපිට හදන්න මොක්ටේල් එක. ගානිෂ් කරන්න තමයි ඊට පස්සේ තියෙන්නේ. පිටු කොලයක් දාලා ඒ වයින් එකයි පයිනපල් ජූස් එකයි ජින්ජර් එකයි එකතු කරාට පස්සේ වෙනම වර්ණයකුත් එකතු වෙලා තියෙනවා. මොකද මේක තුඩක් පේල් කලර් එකක් නේ තිබ්බේ. yellow කලර් එකක් ඒකට එකතු වෙලා තියෙනවා. ඒකත් පයිනපල් ජූස් වලින්. අපි මේක ගානිෂ් කරන්න මොනවද පාවිච්චි කරන්නේ? ලෙමන් ග්‍රීන් එකක් දාන්න පුළුවන්. ඊට අමතරව මිංචි කොළ ටිකක් මින්ට් ලීෆ් එකක් දාමු. අපි දෙකකට විතර ගලන තියෙන්නේ. ඉතුරු ටිකට අපි මිංචි කොළ ටික එකතු කරගන්න. සාමාන්‍යයෙන් ගත්තම නත්තල් පාටි එකකදී සවස් කාලයේදී හුඟක් අය එකතු වෙනවා. ඉතින් ඒ එකතු වෙන වෙලාවේ මේ මොක්ටේල් එක රසවත්ව හදලා පිළිගන්වන්න හැකියාව තියෙනවා. මේක පොඩි ළමයින්ටත් පොඩි බබාලටත් දෙන්න පුළුවන්. ඒ වයින් එකේ ලොකු ප්‍රශ්නයක් නෑ. ඒක කියන්නේ සරක් නැහැ. චූටි මයට නෙමෙයි. සාමාන්‍යයෙන් අවුරුදු 5-6 වගේ බබාලට ඒක ස්වභාවික නිසා පිළිගන්වන්න පුළුවන්. පුංචි දරුවන්ටත් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය අවුරුදු 5ට වැඩි අයට වැඩි වගේ බබාලට දෙන්න ප්‍රශ්නයක් නෑ. අනිත් එක සියඹලනේ. සියඹලා කියන්නේ අපේ ශරීරයටත් ගුණදායක ස්වභාවික ආහාරයක්. ඉතින් සියඹලා වයින් එක එකතු කරගෙන අපි හදපු මොක්ටේල් එක තමයි මේ තියෙන්නේ. මේ තමයි අපේ ෆයිනල් අපි හදපු මොක්ටේල් එක. ඉතින් අද දවසේ අපිට මොක්ටේල් එක හදන්න එකතු වුණු මනෝහරි රත්නායක මහත්මිය ද සිලෝන් ස්පයිස් හබ් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ඔබතුමියට ඇති මේ ගැන විශේෂ දෙයක් ගැන එහෙම නැත්නම් ඔබතුමියගේ නිෂ්පාදන ගැන. අපේ වයින්ස් ගත්තොත් අපි මේ සීසන් එකට වයින් වර්ග 14ක් හදලා තියෙනවා. ඒ ඔක්කොම දේශීය පළතුරු වලින් හදලා තියෙන්නේ. ඒක හැම එකම එක 102 ඉඳලා 107 වෙනකන් පර්සන්ටේජ් එකක ඇල්කොහොල් පාවිච්චි කරලා නැහැ. අමුතුවෙන් දාලා නැහැ. පළතුරු වලින්ම තමයි අපි අරගෙන තියෙන්නේ. ෆර්මෙන්ට් වෙනකොට හැදිච්ච ඇල්කොහොල් පර්සන්ටේජ් එකක් තියෙනවා. අපේ ළඟ මේ පාර විශේෂ වයින් එකක් තියෙනවා රඹුටන් වයින්. රඹුටන් වලින් හදන දේශීය කුරුදු භාවිතා කරලා අපි වයින් ටිකක් හදලා තියෙනවා. ඉස්සරහට අපි කෝපි තේ වයිනුත් හදන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තිසුත ටීවී රසට ඔයන්න ඉතින් ඔන්න මෙදා පාරන අත්තරට ඔබට විවිධ රසයන්ගෙන් යුතු වයින් ඔන්න ද සිලෝන් ස්පයිස් හබ් වෙතින් හඳුන්වා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒවා එකතු කරලා ඔබට රසවත් මොක්ටේල් එකක් හදාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි තව චූටි දෙයක් එකතු කරන්න පුළුවන්. ඔබතුමිය මේ වයින් එකට හරි ලස්සන නමක් එකතු කරලා තියෙනවා. අපි ඒ ගැනත් කියවෝ නේද? මම ආසයි ලාංකිකත්වයට. ඒකෙන්ද මම මගේ වයින් පාවිච්චි කරලා හදන හැම මොක්ටේල් එකටම මන් දේශීය නමක් දානවා. කිකිරි මැනිකා, රන් මැනිකා, බිසෝ මැනිකා. එතකොට අද අපි හදපු වයින් එකට මොකක්ද මොක්ටේල් එකට කියන්නේ මොකක්ද? මොක්ටේල් එක බිසෝ මැනිකා. හරි. එහෙනම් ඔන්න බිසෝ මැනිකත් එක්ක අද දවසේ ඔබේ නත්තල් සාදයට එම නැත්නම් ඔබේ හිතවතුන් එකතු වෙන වෙලාවට රසවත් මොක්ටේල් එකක් හදාගන්න තිසර ටීවී රසට යන්න වෙතින් මං හිතනවා රසවත් වැඩසටහනක් අද අපි ඔබට තිළින කරේ. ඉතින් සුපුරුදු පරිදි අපිත් එක්ක එකතු වුණා ද සිලෝන් ස්පයිස් හබ් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ මනෝහරි රත්නායක මහත්මිය. ඇය දේශීය ව්‍යවසායකාවක්, නිෂ්පාදන රසක්, ස්වභාවික නිෂ්පාදන රසක් ඔවුන් සතුයි. ඉතින් ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. තිසර ටීවී අපිත් එක්ක එකතු වුණා. තිසර ටීවී රසට යන වැඩසටහනත් එක්ක එකතු වුණා. ඉතින් නත්තල කියන්නේ විවිධ ජාතීන් අතර ආදරය, සතුට, සාමය බෙදා ගන්න සුවිශේෂී උත්සවයක්. ඉතින් මේ උත්සව සමයේ ඔබ සැමට තිසර ටීවී රසට යන්න අපි තිසර ටීවී රසට යන්න වැඩසටහනෙන් මං හිතනවා සුවිශේෂී එහෙම නැත්නම් වෙනස්ම රසයකින්, වෙනස්ම හැඩයකින්, වෙනස්ම නිෂ්පාදන එකතු කරලා
රසවත් ආහාර රසක් ඔබට තිලින කරා. ඉතින් අද දවසේ මේ රසවත් වැඩසටහනත් එක්ක ඔබෙන් සමු අරගෙන යන්නයි මේ සූදානම් වෙන්නේ. මෙවැනි තවත් වැඩසටහනකින් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට ප්‍රාර්ථනා කරනවා සාමය සතුට සෞභාග්‍ය සපිරි ආදරය පිරුණු සුබම සුබ නත්තලක් වේවා. රැඳී සිටින්න තිසර ටීවී රසට යන්න සමගින් ඔබ සැමට ආයුබෝවන්. තිසර ටීවී අලුත් දේ සොයා